කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝටම ඔන්න ඔයාලට ලස්සන වෙන්න තවත් ක්‍රමයක් කියලා දෙන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපේ මූණ ලස්සනට තියාගන්නවා වගේම අපේ කකුල් දෙක අත් දෙක ගැනත් අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මූණ කොච්චර ලස්සනට තිබුණත් වැඩක් නැහැ. අපිට තියෙන්නේ අපිරිසිදු කැත කකුල් දෙකක් න ะ. ඉතින් ඕනිම කෙනෙක් අපේ මූණ දිහා බලනවා වගේම අපේ කකුල් දෙක දිහාත් අනිවාර්යයෙන්ම බලනවා. එහෙනම් වැඩි කතා නැතුව බලමු කොහොමද අපේ කකුල් දෙක ගෙදරදීම ලස්සන කරගන්නේ කියලා. මුලින්ම අපි බලමු මොනවාද අපිට ස්ක්‍රබ් එක හදා ගන්න ඕනි වෙන්නේ කියලා. මේකට අපිට මුලින්ම ඕනි වෙන්නේ කඩලපිටි තේ හැඳි දෙකක්. මේක විශේෂයි. ඒ වගේම කස්තුරි කහ ඕනි වෙනවා. කස්තුරි කහ නැත්නම් ඔයාලට ගෙදර පාවිච්චි කරන කහ කුඩු ගන්න පුළුවන්. ඒ වගේම සීනි තේ හැඳි දෙකක් ඕනි වෙනවා. පොල් තෙල් තේ හැඳි දෙකක්. අවසානයේ අපිට මේකට ඕනි වෙන්නේ දෙහි බින්දු කිහිපයක්. දැන් එහෙනම් අපි යමු කොහොමද අපි ස්ක්‍රබ් එක හදන්න කියලා බලන්න. පිරිසිදු භාජනයක් අරගෙන ඒකට අපි මුලින්ම කඩලපිටි තේ හැඳි දෙක එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ඒකටම සීනි තේ හැඳි දෙකත් එකතු කරගන්න ඕනි. ඊළඟට කස්තුරි කහ තේ හැඳ මේකට එකතු කරගන්න ඕනි. කස්තුරි කහ නැත්නම් ඔයාලා කහ කුඩු මේකට එකතු කරගන්න. ඊළඟට අපි මේකට එකතු කරගන්නේ පොල් තෙල් තේ හැඳි දෙක. ඊට පස්සේ අවසානයේ අපි මේකට දෙහි බින්දු කිහිපයක් මිරිකලා එකතු කරගන්නවා. සේරම ටික එකට දාලා කලවම් කරලා අපේ පේස්ට් එක අපි මේ විදිහට හදා ගන්න ඕනේ. දැන් අපේ ස්ක්‍රබ් එක කකුල් දෙකේ ගාන්න තමයි තියෙන්නේ. ඉතින් මතක තියාගන්න මේක ගාන්න කලින් අපි ඉස්සරලාම අපේ කකුල් පිරිසිදු වතුරෙන් හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. පිරිසිදු කරගත්ත කකුල් දෙක හොඳට තෙත මාතු කරගත්තට පස්සේ අපි ඊළඟට අපේ පේස්ට් එක කකුල් දෙකේ ගා ගන්න ඕනේ. මේ පේස්ට් එක ගෑවට පස්සේ ඔයාලා විනාඩි 3ක විතර කාලයක් කකුල් දෙක හොඳට ස්ක්‍රබ් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම විනාඩි 3ක කාලයක් මේක කකුල් දෙකේ තියෙන්න ඇරලා විනාඩි 3කට පස්සේ මේක ඔයාලට සෝදලා ඉවත් කරන්න පුළුවන්. මේ ස්ක්‍රබ් එක ඔයාලගේ කකුල් වලට සතියකට දවස් 2ක් වගේ කරන්න පුළුවන් නම් ඔයාලට ඉක්මනින්ම ප්‍රතිඵල ගන්න පුළුවන්.